අවරෝෂන් මේ හරි දැන් තමයි මේ සාකච්ඡා දෙක තුනක් එක ෂෝ ගොඩක ඒවා අත්තේ ඔයාගේකත් කතා වුණ එක. මේ එතකොට බංගොඩට දාලා තිනවා ෆ්ලෑෂ් බෑක් ලක්ෂ 18ක්. හරිද? 18ක් ඔව් ලක්ෂ 18යි ලක්ෂ 18යි ඒ 18ට එනවා ෆ්ලෑෂ් බෑක් ෆුල් බෑන්ඩ් එක. ඒකට කින්ස්ලි ඔයාට ආටිස්ට් කෙනෙක් විදියට හම්බ වෙනවා ෆ්‍රී. කින්ස්ලි ඊට පස්සේ ඇරේ සවුන්ඩ් සිස්ටම් දෙකක් මේ ඊට පස්සේ ජෙනරේටර්ස් දෙකක් එනවා. ඊට පස්සේ එනවා ලයිට් ස්ටේජ් එකට දාන අලුත් අර දැල්තෙන් ගෙනාපු කම්ප්ලීට් ලයිටින් සිස්ටම් එක. ට්‍රාන්ස්පෝර්ට් ලේබර් කොස්ට්. ඔකට තමයි 18 හැදෙන්නේ. ඔව් එතකොට ඔයා ගන්න ඕනි ස්ටේජ් එක LED වල අපි දැන් මේ දවස්වල අපේ කන්සෙප්ට් එක ගහන ඔය සමන්ගෙන් හරි ඩිලන්ගෙන් හරි ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන්. කවරින් එකත් අපි දෙන්නම් මේ අපි ඉස්සරහට දිගට වැටක් ගහන්න ඕනේ. ඔය දැනට හොඳට කරනවා කියලා හිතන් ඉන්න කෙනෙක්ගේ අපි නිකන් මේ ක්ලික් කරලා තියෙනවා. මේ කවරින් එක හොඳයි. ඔය දැන් ගහන ෂෝ සෙට් එකේම ගොඩක් ඒවා ගහලා තියෙන හේර තමයි. ඔව් අපි මෙහෙමයි ඒ අර ස්ටේජ් හරි මේ ස්ටේජ් ගන්න කවරෙන් එකයි වටේ ලයිටුයි අපි මෙහෙන් දාගන්න පුළුවන්. මෙහි තියෙනවා. එතකොට කොහොමද මේ වැට ගහන්නේ? අපි දැන් ගහන අලුත් වැට. ඒ කියන්නේ කොතනද ගහන්නේ? ඉස්සර අපි ස්ටේජ් එක ගහනවානේ ඉස්සරහද? අලුතෙන් හදපු අර GI පයිප් නෙමෙයි. GI පයිප් නෙමෙයි. කෙලිම හදපු වැටක් තියෙනවා බාර් වලින්. ඒ බාර් වලින් ගහන එක ගහනවා ඉස්සරහා පුටුවේ ඉඳලා කෙලින්ම එහා පැත්තේ කෙරවලේ සවුන්ඩ් සිස්ටම් රැක් ටික වැහෙන්න මේකට ළඟට යනකනුයි මේ පැත්තේ මේ පැත්තේ දාන පෙට්ට මේ සවුන්ඩ් රැක් ටික වැහෙන දිගටම. ඒක කෙලින්ම අර පයිප් මේ බට වලින් මේ හතරස් මේ වලින් ගහපු වැටක්. ඔව් මට තේරෙනවා. ඔව් ඒ වැට තමයි එන්න ඕනේ. GI පයිප් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒක සාර්ථක නැහැ. ඒක ලස්සනත් නැහැ. ඒක සාර්ථකත් නැහැ. ඔව්. එතකොට ඒක මේ ඊට පස්සේ ආටිස්ලා 4 දෙනෙක් දැන් ඔයා ටිකට් එක කීයද දාගෙන ඉන්න හිතන්නේ? ඒක තමයි දැන් අර මේ කරන කට්ටියගෙන් එක්ක මම කෝඩිනේට් කරන්නේ දැන් මම ඒගොල්ලන් අහන්න ඕනේ ටිකට් එක කීයද දාන්න කියලා ඉවල්ලා. ඔව්. එතකොට දැන් ඔය ඕවා ටිකට කැමති නම් විතරයි අපි ගන්න ෂෝ එක. ඔව් එතකොට ටිකට් එක වා කියන්නේ කීයද දාන්න කියලා? නෑ ටිකට් එක 700ක් හෝ 800ක් කරන්න හොඳ ආටිස්ලා 4 දෙනෙක් දාන්න ඕන. ඊට වැඩි කරන්න බෑ. නෑ ඒ 800 ඒ සීමාව තමයි දැනට තියෙන්නේ. ඔව්. මේ අවුරුද්දේ. මේ මොකද හිතන්නකෝ ඕකේ දැන් ඔය කපල් ඉන්නෝනේ වාස්ති දිනේෂ් කයිසර් ජයශ්‍රී පාති සන්තුසන් ඒ වගේ කපල් වලින් එකක් දාන්න ඕන. ඊට පස්සේ ඔය හනා හරි කාංචනා හරි ශශිකා හරි ඒ වගේ අයගෙන් එක්කෙනෙක්. එතකොට නාමල් ලුඩුගම හරි ඔය වේරළි ඇද්දලා වගේ පරණ එක්කෙනෙක්. ඔය දැන් මෙහෙම දැම්මොත් නාමල් ලුඩුගමයි ශශිකයි චාමර රණවක ඒ වගේ චන්දන ලියනාරච්චි ඒ වගේ 4 දෙනෙක්. නෑ එහෙම බෑ. එතකොට උතන නෑනේ යූත් එක නෑනේ උතන. ඔව්. දැන් අපි ඔයාගෙන් ඔය කතා කරන්නේ ඔයාගේ දැනුම් සීමාවෙනේ. ඔව්. දැන් අපි ෂෝ එකට සෙනග ගෙන්න ගත්තේ දැන් ඔයක වෙනස් කරලා. ඔව්. දැන් ඉස්සරහා සෙනඟ 2500 3000ක් නේ උපරිම. ඔව්. ඒතර අපි සෙනඟ ගෙන්න ගත්තේ කොහොමද දන්නවද? අපි සෙනඟ 5000ක් දැන් ඊයේ එකේ 7000ක්. ඒ වගේ එච්චර සෙනඟක් අපි ගෙන්න ගත්තේ අපි ඔකේ ඔය සංයුතිය වෙනස් කරා. ඒ කියන්නේ අපි අපේ එළි වහනට හරියන ආටිස්ලා දෙන්නයි අපි ගන්නෙ. අනිත් දෙන්නම අපි ගන්නවා යූත් එකෙන්. ඔය අලුත් ඔය දැන් ජීවිතේට මියුසිකල් ෂෝ එකට එන්නේ නැති සෙනඟක් ගෙන්න ගන්න පුළුවන් අය. ඔව්. ඉතින් ඒ දෙකේ තමයි ප්‍රතිශතය වැඩි වෙන්නේ. ඔව් ඔව්. ඔව් දැන් අපි කතා කරපු ගමන් කතා කරන්නේ අපේ සීමාවේ ඉන්න ඔය ආර්ටිස්ලා 4 දෙනෙක් මේ වගේ දාලා කොහොම හරි ෆ්ලෑෂ් බෑක් ඉන්නවනේ කියලා. ඒකට වඩා මේ කම්ප්ලීට් මේ ෂෝ එක හැම පැත්තෙම මිනිසුන්ට යන ෂෝ එකක් වෙන්න ඕන. ඔව්. ඔයා කියන්නේ තර 4 දෙනා කවුද හරියට නම් කරන්නේ? 4 දාන්න පුළුවන්. අපි හිතමුකෝ දිනේෂ් කයිස. ඔව්. හරි. එතකොට හනා හරි කාංචනා හරි. ඔව්. ඒතර ඒ දෙන්නම ඉන්නවා යූත් එකේ. කියන්නේ අපේ එලිමහරට මීට කලින් ආපු නැති දෙන්නේ. ඔව්. එතකොට නැති කියන්නේ ඔතන ෂෝ එකට මම කියන්නේ. අනිත් ෂෝ වල දැන් අපේ ඉන්නවා. ඔව්. එතකොට අතනින් ගන්නවා ඔය පිස්සු පිහට්ටු ටික කැමති රාම රණවකට. ඔව්. එතකොට 2000 ඔය කට්ටිය ඒ කාලෙදී හිටපු වැඩි හිටියෝ ටික කැමති එක්ක වේරළි ඇද්දට නැත්තම් නාමල්ට. ඔව්. අන්න ඒ වගේ හතරක් ආපුවම එතකොට ඔය කියන්නේ හැම
මේ කැටගරි එකම කවර් වෙලා. ඒ කියන්නේ යුග ටික කවර් වෙලා. අලුත් කෙල්ල කොල්ල ටික කැමති දෙන්නෙක් විතර ඉන්නවා. මැද ඉන්නවා. අතීතේ ඉන්නවා. නිවේදක ප්‍රශ්නයක් නැහැනේ කවුරු කරා? නෑ. එයත් මේ නම එක යන නිවේදක කෙනෙක් වෙනවා. ඔය දැන් අර බලංගොඩ එළවුසි ඉන්න මේ සුරංග දේවප්පිය නෑ අපේ යන්න ඕනේ මෝක්ෂ තිසංක ජගත් කවුද මෙයා ජනප්‍රිය ජයනාත් ඔය 4 දෙනා එක්කෙනෙක්. සුමිත් එහෙම කරුණාරත්නද? ඔව් කරුණාරත්න හොඳයි. සුමිත් අවුලක් නෑ. දැන් බජට් එක ඔය ගාන අඩුම ඒ ගානද? ඔව්. ඒකයි බජට් එක නේ. ඔව් ඕකේ. ඔව් නෑ හදලා බලන්නකෝ අපි. වැඩි කරනවා නම් කතා කරන්න නැත්නම් අවුලක් නෑ. ඔව් එතකොට හරි. මම ඔයාලට එහෙම කෝල් එකක් දෙන්නම්කෝ දැන්. ඔව් ඕකේ වෙනවා නම් ලක්ෂ 3ක් ඇඩ්වාන්ස් කරන්න ඕනේ. ෂෝ එකට දවස් 2කට කලින් ෆුල් පේමන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් කරලා අපි එකඟතාවයකට එනවා මේ අය ඕකේ මේකට ඔය එකඟයි මේ ආටිස්ට්ලායි මෙන්න නවුස මෙන්න ඩාන්සින් ටීම් එක මෙන්න මේ විදිහේ අපේ ස්ටේජ් කවරින් මේ ටික මෙහෙමයි යන්නේ කියලා අපි එකඟතාවයට ආවෙන් පස්සේ බුකින් එක කන්ෆර්ම් වෙන්නේ. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ මම කියපු දේවලුත් එක්ක. හරි එහෙනම් thank you. හරි. ඔයාලට මම දන්නා මේ දවස් ටිකේ කාලගුණය එක ඔයාලා එක ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න, ඔයාලගේ සෞඛ්‍ය රැක ගන්න. ඒක තමයි ඉස්සලා මුලින්ම කියන්න ඕනේ. අනිත් එක මම මේ එන්න හිටියේ නෑ. ඉතින් මං හිතුවා මම දෙයක් කතා කරද්දී පුරනාන්දුව මේ පිළිබඳව ඒ අත්‍යාගේ මතය දීලා නිකන් නේද මිනිස්සෙක් වගේ මේ ඒ කියන්නේ මෙහෙම කියන්න බෑනේ. ඉතින් ඇත්ත නිසා බටෙන් ගොඩෙන් පිටින් ගහනවා. ඉතින් පව් මේ මං කියන්නේ දැන් මේ නාලාගිරි වගේ මෙයා ඇවිස්සීලානේ යන්නේ කොහෙද මල්ලේ පොල් කේස් එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් හොඳට බලන්න කුක්කොටි කඩයි මැක්කොටි කඩයි කියන්නේ පේජ් වලින් ගගා දෙන්නේ ෆුල් නිකන් නිකන් සිඟිතියාතල්. හරිද? මම මේ අවුරුදු 22ක මේ මගේ කලාලෝකේ ඉඳලා මම මඩ කාලා මේ එක්ස්පීරියන්ස් එකකුයි ඔයාලගේ මෝඩකමයි මේ මෙතන හැප්පෙන්නේ ගැටෙන්නේ. ඉතින් ඒක චුට්ටක් පරිස්සමෙන් කමෙන්ට් එකක් කරේ දානවා පොඩ්ඩක් දාගන්න. අනිත් එක තමයි මම නියෝජනය කරේ මෙතන කලාකරුවන්ට. ඒ කියන්නේ ගායකයා මේ නර්තන කාණ්ඩායම නිවේදක මහතා වීඩියෝ ටීම් වලටත් මෙයා කියනවානේ මට ඕනේ කියලා. දැන් ඕක ඉතින් දන්නවනේ. ඔය දැන් ඔයාලා බලපු වීඩියෝස් වලින් අරම මේ කුක්කයියේ කුක්කෙක් ඇවිල්ලා ආවේ. පොරනාන්දුගේ කුක්කෙක් ඇවිල්ලා ඊ කිව්වේ මහ ලොකු පොර ටොක්ස්. ඉතින් එයා දීලා කිව්වේ ඉතින් සියලුම මඩකරියන්ට පිළිතුරක්. ඇත්තටම මේ සංවිධායකයන්ටත් මඩකරියෝ කියන්න පුළුවන්. සියලුම කියනකොට පොඩ්ඩක් ඔයාලගේ වචන ටයිප් කරනකොටත් නිකන් ඔය ටයිප් කරන්න එපා. හරිද? ඉතින් එතකොට ඒක නිසා ඔයා චුට්ටක් බලන්න පොර ටොක්ස් දුන්නානේ. එයාලා මහ ප්‍රාණ රටවල් වලට යන යකෝ ඒ මහ ප්‍රාණ රටවල් වලට ගිහිල්ලා උඹලා ගහන්නේ එතන ඉන්න මිනිස්සුන්ට තමයි. හරි. මේ ඉතින් ඒව වැඩන්නේ ඒව දුන්නම් මේ කියන්නේ නැටේ කියන්න හොඳ වෙලාව යනවා. මමත් වීඩියෝස් කීපයක් ගේනවා. ඒකට මට මම මේ පන්දමක් පත්තු කරන්නේ ඒ පන්දම මම නිවන්නේ නැහැ. මේ පන්දම නියෝජනය කරන්නේ මම නෙමෙයි. මේකේ ඉන්නවා මිනිස්සු සෑහෙන්න අවුරුදු 10ක 15ක එරියස් තියෙන සෙට් එකේ ඉන්නවා. එන්න ඉස්සරහට ඇවිල්ලා කියන්න මොකද බය වෙන්න එපා. මේක තමයි එකම chance එක මේ මිනිස්සුගේ තියෙන ජරාකම පට්ට මහ තියෙන උද්දච්චකම ඒකාධිපතිත්වය මෙයාගේ රෙදි ගලවන්න ඕනේ. ඔයාලගේ කතාව කියන්නේ. හැබැයි මම මගේ රෙදි ගලවනවානේ. මාව පුනරුත්ථාපනයට දාලා මේ අදයි ආවේ මම විනය බාරම්ති මාම කියලා දැම්ම. මොකද මම කුණාරව කියනවා මම වේස ගෑණිය මං ගෝතේ. ඔය වීඩියෝ මේ කුක්කොටික හිටියෙත් නෑනේ උතන. ඔය මං කකුල දාගෙන ඉන්න කකුල උඩ දාන වීඩියෝ එක දැම්මේ. මම නිතරම ගියේ මිනිස්සු අතරට. මම කියන කතා කිව්වේ ඒ දවසක වෙච්ච සිද්ධියක් මොනවා හරි දෙයක් මං අලලා කියනවා නිතරම. මම එහෙම චරිතයක් මම මේ කිසිම දෙයක් කටපාඩම් කරගෙන යන්නේ නෑ. එතන මං කකුලක් උනත් උඩ දාගෙන එතන හිටියා ජිම්නාස්ටික් කරන පොඩි එකෙක්. එයාට කිව්වා මම ජිම්නාස්ටික් කරනවා මම මෙහෙම මං කකුල අද මම ගියා අපි කරනකොට යකෝ එන්නේ ඒ ආශ්‍රේ මම ඉතින් ඒ වෙලාවේ ඒ පොඩි බබාව සනසන්න මම ඉතින් මමත් කකුලක් උඩ දාගෙන අපිටත් පුළුවන් ද කිය ඔය චූටි දෙන සිඟිති ආතල් මුම්මේ තියාගෙන මේ නිකන් මහා දොබ කරගෙන ගෙනලා ටිපර්යක් බාලාගේ පෙන්නනවා යකෝ නොදන්න ගොන් ආතල් දෙන්න එපා. ඒ දුන්නේ රිදෙන්න වැදෙන තැනට රිදිලා ඇතිනේ දැන්.
හරිද? නොදන්න ගෝතමේ මේ මගුලෝ කියවන්න එපා. දන්නේ නැති හරිද? ඉතින් කමන්නේව දාපේ ගත්තා නෑ. මොකද ඕක මොකද්ද කියලා කියා ගන්නත් බැරුව කියන්නේ. මම කරන අනිත් එක මේ අර අපේ එක්කන අනිත් මම කකුල මම බිජ්ජට ගහනවා. උඹලා කුණාරපෙන් තියෙන්නේ ඕනනේ. මේ මම යකෝ බිජ්ජට ගහන්න මට එච්චර අමාරු වන්නේ මම ඒ කොල්ලේ කකුල මැදින් අපි කරන දේවල් මම ඒ කකුල මැදින් නිකන් බිජ්ජකට ගහන්න මට ඕනේ ඒව පර්ෆෝමන්ස්. හරිද? ඒවා ඒ දවස්වල අපි නිකන් කරන දේවල් ආතලෙට ඵලයන් ගිල්ලන බලපල්ලා ඔය ලොකු අර අහසට උඩින් ඉන්න එකක් මේ අර නර්තන වැඩසටහනක් කරන්නේ. ඒවල හතර වටින් අදිනේවා ඇඟවල් අදිනේවල ජංගි පෙන්නනේවා ඒවා කුණුවarp නෙවෙයිද? එතකොට ඒවා බලන්න මේ දරුවෝ එනවලු පවුල් එනවලු මේ මහා කියනවලු මොනවාද මේ දෙන ආතල් දෙන්න පරියක් දෙන දේ දෙන්න මේ පොයින්ට් එකට කතා කරන්න. ඉතින් මම රූනි thank you so much ඔයාට බ්‍රෝ මොකද ඔයා ආවා මට පස්සේ මොකද එන්න තව ඉන්නවනම් එන්න මේක තමයි එකම chance එක. දැන් මේ මට වැඩ නෑ මට මාව කවුද ගන්නෙ උඹට ෂෝ නෑ උඹට අද ඉඳලා හිඟා කන්න මේ මට කියනවනේ සෙට් එකක්. මම මේකට බහින්නේ ඇයි මේ කතාවට බැස්සේ ඇයි මොකද ණයට ගහලා පොල්ල වරද්දන්න ඕනේ මට මම ගැහුවේ ආයේ නිකන් දෙන්න ණයට ගැහුවම තමයි මොකද මු ණය හරිද ඉතින් ඒක නිසා පොරනාඳුර කියන්නේ පොරා ඔයා හිතනවාද මම මේ පත්තු කරගත්ත පන්දම මම නිවයි කියලා මම කලාවේ අවුරුදු 22ක් අල්ලගෙන හිටියේ මම නෙමෙයි මම මිනිස්සු එතන තිබ්බේ අදටත් ඔයා දැනගන්න ඔයාට කිසිම අයිතියක් නැහැ ඔයාට විතරක් නෙමෙයි ඔයාව කිව්වනේ පොර ටොක් එකක් දීලා අර පප්පට ලොකු පප්පට අහසට උඩින් ඉන පප්පගේ channel එකට ගිහිල්ලා ඔයා කිව්වනේ මෙයාව කවුද ගන්නෙ මෙයාව නිවුස්ලා ගන්න නැහැ කිව්වා මේ ඔයා කියපේවා කියන්නේ නිවුස් ගන්න නැහැ වායෝ ගන්න නැහැ මේරියන්ස් ගන්න නැහැ එයාලත් එහෙම කරනවා නම් එයාලටත් කිසිම අයිතියක් නැහැ එයාලටත් තියෙන්නේ කවුද සංවිධායකයා කියනවා නම් මේ අහවල් ගායකයා මේ අහවල් ඩාන්සින් ටීම් එක මෙයා එන්නේ එයාලටත් තියෙන කට වහගෙන වැඩේ කරන්න එයාලා කවුද හරිද එයාලා තියපන්නේ ඕක තමයි එයාලවත් නිකන් ඕවා ගාගෙන යන ගඳ ගස්ස ගන්න එපා හරිද ඉතින් අනිත් එක තමයි තව තියනවා කියන්නේ හැබැයි මම වීඩියෝ දෙක තුනකින් එනවා මොකද මම මෙතනට බැස්සේ මම යපෙන්නේ දැන් මම යපෙන්නේ මේ ගායනයෙන් නෙමෙයි මාව ගන්න එපා කවුරුත් හරිද මාව ඕනේ නැත්තම් ගන්න එපා හැබැයි මම ඇත්ත කියන එක මම නවත්තන්නේ නැහැ මොකද මාව ගන්න එපා මාව ගන්න ඕනෙත් නැහැ මෙයාලා මේ කියන විදිහට මට වැඩ නැහැ මට ඉල්ලුම නැහැ ඔක්කොම කියවනවනේ ඉතින් මාව ගන්න එපා කවුරුත් හරිද ඕනේ නැති අය ගන්න එපා නමුත් මේ අසාධාරණයට තවමත් එයාලගේ මේ රැකියාව එයාලා බිල් ගෙවන්න තියෙනවා ළමයින්ට කන්න දෙන්න තියෙනවා අර කුක්කා කිව්වේ ඌ හොඳට කාලා බීලා ඉන්නේ මේ අපේ රොසාන් අයියා හින්දා කියලා හරිද ඔය පොර ටොක් දෙනවල චුට්ටක් හිතන්න අනිත් මිනිස්සුන්ටත් උඹලා කරන්නේ ඔය ජරා වැඩේ තමයි උඹලා විතරද හොඳට කාලා බීලා ඉන්න ඕනේ නිකන් ගෝන් ටොක් දීලා නිකන් මඩ උඹලා තමයි යකෝ මඩ කරියෝ හරිද ඔය එනකොට නිකන් මීඩියාවක් ඉස්සරහා කැමරාවක් වීඩියෝ එකක් ඔන් කරගෙන දෙන පොර ටොක් දෙද්දි පොඩ්ඩක් කල්පනා කරන්න හරිද ඉතින් තව තියනවා කියන්නේ මේ කාලේ මං හරි අඩුවෙන් ගන්න හදන්නේ ඉතින් මේ මගේ රෙදි ගලවලා මං දන්නවා සෝල්දාදුවෙක් වුණත් යුද්ධයට යද්දි වෙඩි වැදින්න හරි බලාගෙන තමයි යන්නේ මේ සිංහල රටේ කොල්ලෝ කී දෙනෙක් මැරුණාද ඔහම ගිහිල්ලා ඉතින් ඇත්ත කියන්නේ සාධාරණයට හිට ගන්න යද්දි රෙදි ගැලවෙයි කියලා මං දන්නවා ඉතින් ඕක කරන්න පුළුවන් එකම නසරාණිය තමයි මං ඒ chance එක ගත්තා මං මීඩියා වල හිටියේ නෑනේ සෝෂල් මීඩියා හිටියද ඇවිල්ලා අවුරුදු 2යි යකෝ ඔయిత කලින් ආවනම් මම එහෙනම් පොරනාන්දු කෙනෙක් අද නෑ මේ වෙනකොට. හරිද? එහෙනම් මිනිස්සුන්ට සාධාරණ යුක්තිය ඉටුවලා එන අවුරුදු 4කට 5කට කලින් පොරා දන්නෙත් නෑනේ. ඇත්තටම මම සතුටු වෙනවා මම සෝෂල් මීඩියා ආපු එක ගැන මේක කියන්න බැරි සෙට් එකකට. ඉතින් එන්න බය වෙන්න එපා. මගේනේ රෙදි ගලවන්නේ මම කලාකරුවන්ට කියන්නේ ඇවිල්ලා ඔයාලගේ වොයිස් එක කියන්න. ඔයාලගේ ඇත්ත කියන්නේ මේක තමයි එකම chance එක. ඇත්ත කියලා හරි පැත්ත ගියත් හරි අඩු ගන්න ඕගලන්ට සතුටෙන් නිදා ගන්න පුළුවන්. ඕක හිතේ තද කරගෙන විදවන්න එපා. මම ඉන්නවා ඔයාලත් එක. මම මේ පන්දව නිවන්නේ නෑ ඉස්සරහට එනවා CID යනවා අර යනවා යකෝ මං හොරෙද්ද? මම කියන්නේ මං හොරෙන් නෙමෙයි. ඇත්ත මේ කතා කරන්නේ. මිනිස්සු දන්නවා පප්පට ගියා ගන්න බැරනම් අහසුරින් ඉන්න පප්පලට මං කියන්නේ ඕන මගුලක් කියා ගන්න. ඇත්ත ඒකයි. හරිද මම්මා සම්මාන ගත්ත මහ ප්‍රාණ යකෝ වේසගෑනු කියලා කියන මට මගේ වයසත් ගාවගෙනනේ මං තමයි දැන් නාකිච්චි අර කිච්චි මේ කිච්චි පොල් කිච්චි ගන්නවනේ උඹලගේ පවුල් වලත් ඉන්නවා මගේ වයසේ අම්මලා ඉන්න අක්කලා ඉන්න උන්ටත් ඔය උඹලා ගහන්නේ ඌව තමයි
හරිද? රැලි වෙලාද අර වෙලාද මේ වෙලාද අනිත් එක ඔය පොරනාන්දුව ඉන්නවනේ ඌ හිතන්නේ මූ මැරෙන්නේ නැහැ කියලා. යකෝ උඹත් ඕකට ඔච්චර මෙච්චර දඟලන්නේ වීඩියෝ දාලා ළමයින්ට පොද්දෙනවා පෙන්නනවා. මන් දැක්ක ශානගෙකට ගිහිල්ලා යකෝ ටැග් එකක් දෙනකොට රැප් කරලා දීපන්. ඔතලා දීපන්. හරිද? මිනිස්සුන්ට දැනගන්න ඕනේ ඇයි මේ? නිකන් ගොන් ආතල් දීලා තවත් වැටි වැටි නාලා ගිරි ඇතා වගේ මූ දුවනවා වටේම දුවනවා. ඇයි? අපි තාම එක තැන මගේ ගෙදර ඉඳගෙන මං නිකන් උඹලා දෙන ආතල් බලන මං විතරන්නේ මේ කලාකාරයෝ ඔක්කොම බලාගෙන උඹට පව් උඹට මහන්සි නැද්ද? හති නැද්ද? ඇත්ත කියනකොට ඔන්නෝම තමයි රිදෙනවා. බය වෙන්න එපා. මං ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. රූනි බ්‍රෝ thank you so much respect ඔයාට. අනිත් කලාකාරයෝත් ආවා thank you respect ඔයාට. මේ ගේම අපි ඉදිරියට ගෙනියනවා. මට වැඩ නෑ. මට හිඟා ගන්න බය වෙන්න එපා. මම මේ කලාවට එන්න හෝ නැති හෝ මාව ගන්න බෑ මම බය වෙන්නේ. ඕනේ කියන්න මට මොකෝ මම බය නෑ. මාව ගන්න මම මේ කතා කරන්නේ මං ගැන නෙමෙයි. මම මේකෙන් නෙමෙයි යැපෙන්නේ. මට හොඳ මිනිස්සෙක් ඉන්නවා. හරිද? ඒ බය නම් මං එනවද? යකෝ මද්දුම බණ්ඩාරලා වීරයෝ මැරුණේ අනිත් උන්ට දෙයක් දෙන්න. ඒකට තමයි මමත් බැස්සේ. ගේම නම් ගේම තමයි. ජින්ජර් ස්ටයිලා